උදේ නැගිටලා ඉඳන් කිව්වෝ යනවා. බ්‍රීස් ආවදන්න මත මන්දා. Oh, mandanya bisa pakai dilapa. Ini ya, ayo berean. Apa? Emang kamu pandai lagi lah terenanya apa? Oke. Aneh, kamu enggak berulang nama, mama, enggak berulang nama, ibunya nama, bukan teman-teman ada dia deh. Tahu nama apa? Embrisa oleh memang ada. Kamu kalau sedang lagi, kamu, bukan teman-teman dia deh. Google के वो बनाना है मोबाइल में दे दे जरा चिंग नहीं एक मिनट पे मैं मुन्ना मारे भी कर रहा हूँ मैं नहीं ने मेरा मतलब वायरस से कब जाना मेरे से मैंने ना मालूम अभी के रोग लक्षण मनवाने के ना sempre diceva che buoniamo che era carina Tiene itu pun bamba redik mana Nah, ik weet het, wij nemen het niet zo. Mama kedengaran nih. Mama redik mana? Amma lo kata kerana. Amma. Amma. අනේ අම්මා පොඩ්ඩක් එන්නකෝ. මොකද කෑ ගහන්නේ? අනේ අම්මා මේ අහන්නකෝ. මේ අම්මා මේ මගේ ආවෙක් ඉන්නවා. මේ එයාට තියෙනවලු මැරෙන වෛරස් එකක්. මොකද්ද? මැරෙන වෛරස් එකක්? ඇත්තටම මම එහෙම වෛරස් එකක් තියෙන්න පුළුවන්ද? පිස්සුද දරුවෝ? එහෙම මැරෙන්නේ නැහැ. යාළුවට කියන්නේ විකාර නැතුව ඉන්න කියලා. නෑ අම්මා ඇත්තටම එයා බලලා Google එකේ සර්ච් කරලා එයාට මැරෙන වෛරස් එකක් තියෙනවලු. අනේ පිස්සුයි ළමයිට. අනේ ඉතින් මේ අම්මා කන දෙයක් තියෙන්නේ මට තියෙන අමාරු මමනේ ගන්න. දැන් එතකොට මන් තව මාසෙකින් මැරෙයිද?
මමනේ දන්නේ ඉතින් ඒ විදිහට දින්නේ මට කියලා අම්මට නම් මොකද ඉතින් අම්මට ගානක් නැහැ මම දැන් මොකද කරන්නේ බේබි ටිකක්වත් ගන්න ගියා නම් හරි ඔව් බේබි ටිකක් ගන්න ගියා නම් හරි මේ හොඳයිද කමන්නේ මේ දුන්නේ යම උන බේබි ටිකක් ගන්න සමුදු ඔය රෝග ලක්ෂණ වලින් කියන්නේ ඔයාලට තියෙන සාමාන්‍ය පොඩි ඇලර්ජි එකක් මම ඔයාලට බෙහෙත් ටිකක් කියලා දෙන්නම් ඔයා ඒ බෙහෙත් ටික ගෙදර ගිහලා බොන්න හොඳේ අවදාම් දෙට එක වේලක් විතර බිව්වනම් ඔක හරියයි ටික දවසක් යද්දී ඇරිලා යයි දවස් දෙක තුනක් යනකම් නාන්න එපා මේ බෙහෙත් ටික ගන්න මම හවසට ගෙවල් පැත්තට ඇවිල්ලා යන්න එන්නම්කෝ අනේ ඇත්තද අනේ thank you doctor thank you so much එහෙනම් මං ගිහලා එන්නම් මට ලෙඩක් නෑ කිව්වා මට ලෙඩක් නෑ කිව්වා මම යනවා දැන් ගෙදර ડોක්ටර් මට බෙහෙත් වගේ දුන්නා නේද ඔය සිප් එක නෑනේ මට එහෙනම් අමතක දෙන්න ડોක්ටර් කව ආයෙත් ගිහලා ආවනම් හරි ඔව් මම යශෝදාගේ රිපෝට් ටික චෙක් කරා එයාට තියෙන ඇත්තටම භයානක ලෙඩක්. එයා තව ඕනනම් උපරිම මාසයක් වගේ ජීවත් වෙයි. දැන් ඒක මේ කන්ට්‍රෝල් කරන්න බැරි තාත්තෙන්පත් වෙලා තියෙන්නේ. ඔව් මං එයාට ඒ ගැන කිව්වේ නැහැ. මං එයාට බොරුවක් කියලා යවුවා. මං හවසට ගෙවල් පැත්තේ ගිහිල්ලා එයාලේ අම්මට එහෙම කියනවා. එතකොට හරිනේ. ડોක්ටර් එතකොට මම කියලා තියෙන බොරුද? දෙයනේ මම තව මාසේ එතකොට ජීවත් වෙන්නේ. මම දැන් කොහොමද මේක අම්මලාට කියන්නේ? කාටවත් කියන්නේ මම මේක. එතකොට මට දැන් තියෙන්නේ මැරෙන වයස එක. මම දැන් මොකද කරන්නේ? මට ගෙදරයිද කියන්න බැහැ ඒක අර අම්මට කියන්නත් බැහැ. අම්මා කොහොම හිතා ගන්නද? මං තව මාසයක් ජීවත් වෙන්න කිව්වා. අම්මට පුළුවන් වේද හිතා ගන්න? මට තේරෙන්නේ නැහැ මේ ටිකක් හිතා ගන්න ඕනේ. ඉඳන්නේ නෑ ඔක්කොම. මම මොකද කරන්නේ? මම මේ දේවල් ටික කොහොම හරි විසඳන්න වෙනවා. අම්මෝ. මං හතරකට කොහොමද එකක් ගන්න ඕනේ? හෙලෝ හසරක මම ඔව් කියන්න බබා ඔයා මොකද කරන්නේ හසරක මොකුත් නෑ අනේ ඔහෙ ඉන්නවා ඔයා ගැන මතක් කර කර හසරක මේ මම හදිසියේ හරි ඔයාව දාලා ගියොත් ඔයා මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද මොනවද සමුදු ඔයා මේ අහන ප්‍රශ්න විශ්වාසද නෑ හසරක එහෙම නෙවෙයි ඉතින් මං කියන්නේ අපිට කොහොම හිටියද ඉතින් කවදා හරි මේ ලෝකේ දාලා යන්න වෙනවනේ හසරක එහෙම දෙයක් වුණොත් ඔයා මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද හසරක අනේ මේ විකාර කියවන්නද ඉන්න සමුදු හසලක ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕනේ හදිසියේ හරි අපි කවුරුත්ම හිතන්නේ නැති වෙලාවක මට මේ ලෝකේ දාලා යන්න වුණොත් ඔයා මං ගැන හිත හිත ඉන්නේ නැතුව වෙන කෙනෙක් හොයාගෙන
ලස්සනට ජීවත් වෙනවා කියලා. අනේ සුමුදු මේ අර දැන් පිස්සු හොඳට වැඩි වෙලා. ඔක හොඳුනා මට ගන්න. මම තියනවා. මට සමා වෙන්න හසරට. මම ජීවත් වෙන්නේ තව මාසෙයි. මම මෙහෙම ඉඳලා බෑ. මගේ යුතුයකම් ටික හැමදේම කරලා තියන්න ඕනේ. හෙලෝ මේ නදීපල ඔය නේද කතා කරන්නේ? මට ඔයාන්ට මගේ අන්තිම කැමැත්ත දෙන්න තියෙනවා. මැඩම් ඔයාට පුළුවන්ද මෙහෙට එන්න? මට එන්න විදියක් නෑ මැඩම් මේකයි. සොමුතු මැඩම් එන්න ඇතුළට ඉඳගන්න. ඇයි පුතා ඔයා මට එන්න කිව්වේ? මැඩම් මම ජීවත් වෙන්නේ තව මාසෙයි. ඉතින් මට මගේ අන්තිම කැමැත්ත හදලා තියන්න ඕනේ. මැඩම් මට භයානක ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ හැදුනොත් මම මාසෙයි උපරිම ජීවත් වෙන්නේ. මොකද්ද දරුවා? මැරෙන ලෙඩක්? සුමුදු මට මේක ගැන නම් ඔයාගේ අම්මට කියන්න වෙනවා. අනේ මැඩම් පින් සිද්ධ වෙයි. මේ දේවල් අපේ අම්මට නම් කියන්න එපා. එයාට එහෙම වුණොත් දරා ගන්න බැරි වෙයි මැඩම්. අනේ මිස් පින් සිද්ධ වෙයි මිස්. මං කියන දේ කරන්න. මේ තියෙන්නේ මගේ අන්තිම කැමැත්ත. මේක ඔයා මම මැරුණාම දෙන්න. ඒත් සුමුදු පින් සිද්ධ වෙයි මැඩම්. මේක අරගෙන ඉක්මනට යන්න ප්ලීස්. අනේ මන්ද මෙන්නමයි. හරි සුමුදු මම යනවා. මම අකීෂට කෝල් එකක් ගන්න ඕනේ. හෙලෝ අකීෂා. උඹට පුළුවන්ද මේ දැන් අපේ ගෙදරට එන්න? දොර ඇරලා තියෙන්නේ. ඉක්මනට වරෙන් යන්න. ගේ ඇතුළට වරෙන් යන්න. මම මේ කාමරේ ඉන්නේ මට පොඩ්ඩක් සනීප නෑ. ඉක්මනට එන්න. හරි උත්සරණයි. අකීෂේනේ. අකීෂට පොඩ්ඩක් හිතා ගන්න ඕනේ. සමුදු අකීෂා ඔය ආවද? ඇයි ඔයා මට එන්න කිව්වේ? අම්මා නෑ අනේ මං ටිකක් නිදාගත්තා. මට මේ දවස්වල ටිකක් සනීප නෑ. හලෝ මේ අහන්නකෝ මම ඔයාලට එන්න කිව්වේ ලොකු වැඩක් කරගන්න. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. නෑ. කොහොමද මගේ ෆොටෝස්? එකක්වත් නෑද? මොනවද බං උඹේ පණ දාගෙන හොයන්නේ මෙච්චර? මං ආපු වෙලේ ඉඳන් හොයනවා. කොහොමද මගේ ෆොටෝස්? මෙච්චර බලන්න. ඉඳපන් පොඩ්ඩක්. පොඩි වැඩක් තියෙනවා. මේක හොඳයි. අකීෂා මම ජීවත් වෙන්නේ තව මාසෙයි. මොක? මැරෙන වෛරස් එකක් මේ ඔබට? මම මැරුණාම ඔයාට පුළුවන්ද මේ ෆොටෝ එක මගේ මරණ දැන්වීමට දාන්න? මේ ගහපන්. මේක මම උඹට දුන්නා කියලාවත් මම මේක උඹට කිව්වා කියලාවත් අපේ අම්මා දැනගන්න ඉඳ තියන්න එපා. ඔබ දන්නවනේ අපේ අම්මගේ හැටි
අපි අම්මට ඒක දරා ගන්න බැරි වෙයි. අනේ ප්ලීස් සකි ඔයා මට මේ උදව් කරන්න. ඔයා ඉතින් මගේ බොක්කේ ෆිට් එකනේ. ප්ලීස් සකි දැන් අපි අම්මයි දැන් ඔයා යන්න අකි ඉක්මනට ප්ලීස්. හරි හරි මම දැන් තඩියක් ඉඳලා යන්නම්කෝ මම දැන්නේ ආවේ හරි අකි. ඔයා හිටියට කමක් නෑ. හැබැයි ඔයා මේ ගැන මුකුත් අපේ අම්මට කියන්නේ නැහැ කියලා මට ප්‍රොමිස් වෙන්න ඕනේ. අම්මා ඇවිල්ලා කොහෙද? ආයා පුතේ කවුද ආවේ? මේ අකීෂ ඇවිල්ලා මේ මාව හම්බෙන්න. මේ ඒ ළමයානේ. මේ ළමයට කන්නවත් මොකුත් දුන්නද? එහෙනම් කඩේට ගිහින් බිස්කට් එකක්වත් අරන් ඉන්නකෝ. හරි අම්මා. ඇන්ටි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා මොකද්ද දුව? මොකද්ද කියන්නේ? සුමුදු හිතාගෙන ඉන්නවා එයා තව මාසෙකින් මැරෙනවා කියලා. ඔව් ඇන්ටි එයා කියනවා එයාට මැරෙන වෛරස් එකක් තියෙනවාලු. මේ ළමයාගේ දැන් ඔළුවමයි හොඳ නැත්තේ දුව. මේ ළඟදී ඉඳන් විකාරමයි කියවන්නේ. ඔව් ඇන්ටි මේ බලන්නකෝ මේ මට මේ ෆොටෝ එක දෙනවා එයාගේ මරණ දැන්වීමට දාන්න කියලා. එයා ලෝය කෙනෙක් කියන්නේ අර මේ ළඟක ඉන්න නදීපා කියලා ලෝය කෙනෙක්. ඒ ලෝයවත් ගෙන්නගෙන ඒ ලෝයෙන අවසාන කැමැත්තක් දීලා ඇන්ටි. කොහෙන්ද මෙයාට මේ වගේ දෙයක් ඔළුවට ආවේ? අනේ ඇන්ටි වාසු මුදුට මං කිව්වා කියලා දැන් කියන්න එපා. එයාගේ මේ පිස්සු වැඩනේ. නෑ දුව. ඔයා බය නැති ඉන්න මම කියන්නේ. චූටි මෙහෙනවා. අම්මා. ඇයි අම්මා තමයි. මොකද්ද මේ කොනම? ඔයා මාසෙකින් මැරෙනවා කියන්නේ? අවසාන කැමැත්තක් හදලා. මොකද්ද ඔය කරන වැඩේ? ඔයා ඉතින් ලොක්කෙනෙක්ද? ඉතින් අම්මා මේ මට එහෙම එකක් නෑ. ඔයාට ඇලර්ජි එකක් විතරයි තියෙන්නේ. මොක? විශ්වාස නෑ නේද? ඉන්න පොඩ්ඩක්. හෙලෝ ડોක්ටර්. මම මේ සුන්දුගේ අම්මා. අපේ දුවට තියෙන ලෙඩේ මොකද්ද ડોක්ටර්? යාට මේ තියෙන සාමාන්‍ය ඇලර්ජි එකක් මම බෙහෙත් ටික දුන්නා ඒක බිව්වහම අඩු එතකොට ડોක්ටර් ඔයා එදා කෝල් එකකින් කිව්වේ තව මාසෙකින් මම මැරෙනවා කියලා? ඒ මං කෝල් එකෙන් කේකේ හිටියේ මේ යශෝදාගේ රිපෝට් එකක් ගැන. හරි ડોක්ටර්. thank you. දැන් හරිද? මොලේ නැති වැඩමයි කරන්නේ.